कितना कुछ कहना है फिर भी ये दिल में सवाल कई सपनों में जो रोज कहा है वो फिर से कहूँ या नहीं। आँखों में तेरी अजब सी अदाएं हैं सपनों में जो रोज कहा है वो फिर से कहूँ या नहीं। Hi, welcome to my YouTube channel. මගේ නම මනි. ඔන්න ඉතින් අද වීඩියෝ එකේදී ඔයගලන්ට දකින්න හම්බ වෙන්නේ අපි ස්විමින් pool එකට ගියපු දවසක්. ඔන්න ඉතින් අපි ලෙක්චර්ස් ඉවර වෙලා යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා හවස තමයි ගියේ. පූල් එකට යන්න කලින් අපි හැමෝගෙම ඉන්ඩෙක්ස් නම්බර්ස් එහෙම දාලා සයින් එකක් එතනින් ගන්නවා. ඊට පස්සේ අපි හැමෝම ඇඳුම් මාරු කරගෙන කට්ටියම පූල් එක පැත්තට ගියා. එදා අපිත් එක්ක ෆූල් යන්න එක යාළුවෙක් හිටියේ නෑ. එයාට ලෙක්චර්ස් තිබුණා. ඉතින් අපි ඔක්කොම තව පුංචි කාලයකට ඉන්නේ. ඒ ටික කාලෙදි ලස්සන මතක එකතු කරගන්න එක අපේ ජීවිතේ දැන් පොරොද්දක් වෙලා. අපි කට්ටියම ඇඳුම් මාරු කරගෙන පූල් එකට යන්න හදද්දි තමයි දැක්කේ ඒ වෙනකොටත් පූල් එකේ කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් අපි පැය දෙකක් විතර පූල් එකේ දා හිටියා. ගොඩාක් වෙලා එහෙට මෙහෙට පීනන්න බැරි යාළුවන්ට කියලා දිදී ගොඩාක් වෙලා පූල් එකේ කාලය ගත කරා. මේ ඉන්නේ අපේ ඉෂු. එයාට ඉස්සර නම් පීනන්න බෑ. හැබැයි දැන් හොඳට මාත් එක්ක පීනන්න පුරුදු වෙලා ඉන්නවා එයාත්. එදාව 4 දෙනාගෙන් පීනන්න පුළුවන් උනේ මටයි ඉෂුටයි විතරයි. මේ ඉන්නේ මගේ පීනන්න බැරි යාළුවා. ඒ තමයි ධරණී.
එයාව කරේ තියාගෙන එහාටයි මෙහාටයි අරන් යන එක තමයි වගේ විනෝදාංශ වෙලා තිබුණේ. මෙයාට ඉතින් කොච්චර පීනන්න ක්‍රම කියලා දුන්නත් එයාට එක කරන්න අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්. මේ ඉන්නේ මගේ පීනන්න බැරි අනිත් යාළුවා. මෙයා ඉතින් මට වැඩි වයසෙන් වැඩි මල් වුණාට හරිම ආසයි පොඩි ළමයෙක් වගේ මෙන්න මෙහෙම උස්සගෙන වතුර උඩ කරකනවට. ඔන්න ඉතින් යාළුවනේ අපි ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කළේ නෑ. ඔන්න ඉතින් අපි ෆෝල් එකෙන් එන්නත් කිට්ටු වෙන්න වගේම අපේ අර ආවෙ නැති යාළුවත් ලෙක්චර්ස් ඉවර වෙලා ආවා. ඉතින් අපි 5 දෙනාම එකතු වෙලා හොස්ටල් යන්නයි මේ හදන්නේ. ෆෝල් එකට ගිහින් කැම්පස් එක පැත්තේ ඉඳන් එද්දී ඒ වෙලාවේ හවස අහසේ තිබුණේ මාරම කාම් වයිබ් එකක්. ඒක විශ්වාස කරන්නත් අමාරුයි. අපේ ඇඟත් නිවිලා හිතත් නිවෙන ස්වභාවයේ කාම් වයිබ් එකක් තමයි මේ පරිසරයේ ගොඩනැගිලි තිබුණේ.